අයිබෝවන් කූපදාලට හැමෝම් පරිසමින් ඉනා නේද? ඔයාලා දන්නවද පාන් පෙත්තක් පාවිච්චි කරලා මේ වගේ මාරම රසට කන්න ඩෝනට් හදාගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි මේ රෙසිපි එක try කරලා බලමු. හවසට තේ එකක් බොද්දි කන්න විනාඩි 10න් අපිට මේ ටික හදාගන්න පුළුවන්. ඕනෙම කෙනෙක්ට වරදින් නැතුව හදාගන්න පුළුවන් රෙසිපි එකක් මේක. ඉතින් පිටියන්නලා තුනී කරලා පිපෙනකන් ඉඳලා වද වෙන්නේ නැතුව පාන් පෙත්තක් පාවිච්චි කරලා මේ ඩෝනට් එක හදලා බලන්නකෝ. ඇත්තටම මේක මාරම රසයි. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනටම වීඩියෝ එක බලන්න. ඔය අලුතෙන් නම් මගේ වීඩියෝස් බලන්නේ පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේක හදාගන්න මුලින්ම අපිට ඕනි වෙනවා පාන්. පෙති පාන් තමයි ගන්න ඕනේ. දැන් අපි ඉස්සල්ලාම මේ පාන් වල වාටි ටික කපලා අයින් කරගමු. මේ විදිහට වාටි ටික කපලා අයින් කරගත්තට පස්සේ දැන් මම මෙතන බෝල් එකකට වතුර ටිකක් අරගෙන තියෙනවා. අපි දැන් ඉස්සල්ලාම පාන් පෙති දෙකක් අරගෙන මේ වතුර එකේ හොඳට පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික හොඳින් අයින් වෙන විදිහට මේ වගේ අතින් මිරික ගන්න. අපි ඩෝ එකක් වගේ තමයි මේක හදා ගන්න ඕනේ. ඔන්න මේ වගේ වතුර ටික හොඳින් මිරිකලා අයින් කරගෙන එක ඩෝ එකක් වගේ හදාගත්තට පස්සේ දැන් අපි මේක අතින් පොඩ්ඩක් රවුමට හදාගමු. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පැතලි කරලා ඩෝනට් එකක් විදිහට මැදින් පොඩි සිදුරක් හදාගන්න ඕනේ. ඉතින් හරිම ලේසි මේ වැඩේ කරගන්න. මම ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. හරිම ලේසි මේ ටික හදාගන්න. මේ වගේ පාන් පෙත්ත මුලින්ම වතුර එකේ හොඳින් පොඟව ගන්න. ඊට පස්සේ වතුර ටික හොඳින් මිරිකලා අයින් කරලා ඩෝනට් එකේ හැඩයට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් වතුර ටික හොඳින්ම අයින් වෙන්න ඕනේ. නැත්නම් අපිට මේ ටික බැද ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි මම මෙතනදී එක ඩෝනට් එකක් හදාගන්න පාන් පෙති දෙකක් පාවිච්චි කරනවා. එතකොට අපිට සාමාන්‍ය ප්‍රමාණ ඩෝනට් එකක් හදාගන්න පුළුවන්. එක පාන් පෙත්තක් පාවිච්චි කරොත් මේ ඩෝනට් එක ටිකක් පොඩි වෙයි. දැන් අපි මේ විදිහට හදාගත්ත ඩෝනට් ටික බෙද ගන්න ඕනේ. ඒකට මම මේ වගේ භාජනයක් ලිපේ තියාගත්ත තෙල් ටිකක් එකතු කරගෙනම ඉතින් මේ ටික බෙද ගන්න අපිට තෙල් ගොඩක් ඕනේ. මේ වගේ ප්‍රමාණයක් හොඳටම ඇති. තෙල් ටික පොඩ්ඩක් රත් වෙද්දී අපි හදාගත්ත ඩෝනට් ටික මේ වගේ එකතු කරගමු. දෙපැත්තම හරවන ගමන් ලස්සන දුඹුරු පාටකට තමයි බෙද ගන්න ඕනේ. ගින්දර සැර වැඩි කරලා ගොඩක් කළු කරගන්නත් එපා. ඔන්න මේ වගේ දෙපැත්තම ලස්සන දුඹුරු පාටකට බැදුනට පස්සේ අපිට පුළුවන් තෙල් ටික හොඳින් බේරලා මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම ටික බැද ගන්න තියෙන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා වගේ මේකේ වතුර ගතිය තිබුණොත් අපිට බැද ගන්න අමාරුයි. මේ ඩෝනට් එක අඩිය අල්ලන්න බලනවා. එහෙම වුණොත් අනිත් පැත්ත හරවද්දි කැඩෙන්න පුළුවන්. ඒ නිසා වතුර ගතිය හොඳින්ම අයින් වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් මේ ඩෝනට් ටික හදලා විනාඩි 5ක් වගේ පැත්තකින් තියලා බදින්න ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට බැදගත්ත ඔක්කොම ඩෝනට් ටික. දැන් අපි මේ ඩෝනට් ටික රස කරන ග්ලේස් එක ලෑස්ති කර ගන්න ඕනේ. ඒකට මම මෙතන අරන් තියෙනවා මිල්ක් චොකලට් සහ වයිට් චොකලට්. දැන් අපි මේ ටිකට ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් එකතු කරලා ඩබල් බොයිල් ආකාරයෙන් දී කර ගන්න ඕනේ. චොකලට් ටික මේ වගේ හොඳින් දිය කරගත්තට පස්සේ දැන් අපිට පුළුවන් ඩෝනට් ටික මේ චොකලට් වල හොඳින් තවර ගන්න. ඉතින් ඔයාලට මේ ග්ලේස් එක චොකලට් නැතුව හදාගන්න පුළුවන්. අයිසින් සුගර් විතරක් පාවිච්චි කරලා. එහෙම හදාගන්නවා නම් අයිසින් සුගර් මේස හැඳි 5කට චොකලට් පවුඩර් මේස හැන්දක් වගේ එකතු කරලා ඒකටම කිරි පොඩ්ඩකුත් එකතු කරලා ටිකක් ඝනට මේ ග්ලේස් එක හදාගන්න. ඒ වගේම අයිසින් සුගර් සහ කිරි විතරක් පාවිච්චි කරලා මේ ග්ලේස් එක හදාගන්නත් පුළුවන්. ඒකට කැමති වර්ණකයක් පාවිච්චි කරලා කැමති පාටකින් මේ ග්ලේස් එක හදාගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මම ගොඩක්ම ආස චොකලට් මෙල්ට් කරලා එකතු කරගන්න. මොකද එතකොට ගොඩක් රසයි මේක. ඔන්න ඒ විදිහට මම ඔක්කොම ඩෝනට් ටිකේ චොකලට් තවරගත්තා. ඉතින් ඔයාලට මේකේ උඩට මොනවා හරි එකතු කරලා ලස්සන කරගන්න පුළුවන්. ස්ප්‍රින්කල්ස් වගේ එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩියට කපාගත්ත චොකලට් චිප්ස් වගේ එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි හරිම ලේසියෙන්
පාන් වලින් ඩෝනට් හදාගත්තේ. ඉතින් මේක ඔයාලා හදලා බලන්න. මේක මාරම රසයි. කන්න ආස හිතෙනවා. පොඩ්ඩෙම හරිම ආසාවෙන් කයි. ඇත්තටම විනාඩි 10කින් වගේ මේක හදාගන්න පුළුවන්. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ රසවත් වීඩියෝකින් ආයෙ හම්බ වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.